අපි පළවෙනි ලෙක්චර් එකේ කතා කරේ frameworks ගැනයි software engineering approach එක ගැනයි. මේකේ කතා වෙනවා අපි version controls and workflows with Git කියන එක. හරි. මේකේ මේක තමයි version controls වල definition එක. ෆයිනල් එක නම් කටපාඩම් කරගන්න වෙයි. මේකේ තියෙන වැදගත් කොටස් ටික system that record change. ඒ කියන්නේ change අපි හිතන්න අපි version control එක පාවිච්චි කරන්නේ චේන්ජස් රෙකෝඩ් කරගන්න තමයි චේන්ජස් රෙකෝඩ් කරන සිස්ටම් එක තමයි මේ කාලයත් එක්ක කියන එක කාලෙන් කාලට මේ රෙකෝඩ් විදිහට කරපු චේන්ජස් ටික රෙකෝඩ් විදිහට තියාගන්න තමයි අපි පාවිච්චි කරන්නේ version control. ඒකේ විශේෂත්වය තමයි අපිට පස්සේ අපිට ඕන වෙන version එක කෝල් කරලා මේ පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. හරි ඒක තමයි මේ කියන්නේ version control is the system that record change to a file or set of files over time so that you can recall specific version later. හරි එතකොට හරි මේක දැන් උදාහරණයක් එක තමයි මේකේ මේ සිද්ධිය යන්නේ ඔය අමිත් කියලා කතන්දරයක් එක අපි ඒකත් එක්ක මෙහෙම බලමු. හරි what method version control are you familiar with? ඒ කියන්නේ අපි දැනට පාවිච්චි කරන version controls ඉතින් අපිට පුළුවන් අපි කාලේ දැන් වැඩ කරගෙන යන ෆයිල් එක දවසෙන් දවස සේව් කරගෙන යන්න එක නම් වලින්. හරි. ඒක තමයි මේ තියෙන්නේ. හරි. එතකොට Google Drive එක සේව් කරන්න පුළුවන්. ඔය මේ අර undo redo before කියන්නේ අපි මොකක් හරි කෝඩ් එකක් හරි මොකක් හරි කරනවා අපි control z ගහලා control y ගහලා ගන්න. ඒ වගේ ඒක එතනත් වැඩ වෙන්නේ version control යන්නේ. අපි තප්පරයකට හරි කලින් කරපු එක අපිට undo redo කරන්න පුළුවන්. මේ ඒකත් එක එක්තරා ආකාරයක version control එකක් තමයි. හරි. මේ Google Drive එකේ පාවිච්චි කරන අපිට පුළුවන් ඒක සේව් කරන්න මේ drive එක වගේ. ඒක කාලෙන් කාලට සේව් කරනවා අපිට ඊට පස්සේ ඕන version එක බලන්න පුළුවන්. හරි. ඒ වගේ scene එකක් තමයි ඒ version controls අපි එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන විදිහ. හරි. Now let's see how the students name Amit does version controlling. හරි. අමිත් කියන කෙනා version control කරන විදිහ තමයි අපි දැන් බලන්න යන්නේ. උදාහරණයක් තියෙනවා අපි උදාහරණෙත් එක්ක යන්න. හරි. Suppose Amit is working on a file called name numbers.py an assignment. ඒ කියන්නේ assignment එක numbers.py කියලා එයා කරන මේ වැඩ කරන numbers.py කියලා ෆයිල් එක. හරි. මෙයා දවස් ගාණක් වැඩ කරගෙන යනකම එයා ඒ ෆයිල් ටික සේව් කරනවා දවසෙන් දවස මේ numbers.1py පළවෙනි දවසේ එක ඊට පස්සේ number.2py දෙවෙනි දවසේ එක numbers.3py ඔය විදිහට සේව් කරගෙන යනවා. හරි. හැබැයි latest එක ඒ කියන්නේ අපි මේ එයා වැඩ කරගෙන යන latest මේක සේව් කරන්නේ numbers.py කිය. හරි. numbers.py is the latest version of the file. හරි. එතකොට අපි වැඩ කරගෙන යනකොට 11 වෙනි දවස නම් වැඩ කරන්නේ numbers.py 1 2 3 4 5 6 කියලා 10 වලට යනකම් තියෙනවා. අපි 11 වෙනි දවසේ වැඩ කරන ඒ කියන්නේ latest මේක තියෙන්නේ numbers.py කියලා. ඒක නම්බර් එකක් නැහැ. හරි. ඒ විදිහට තමයි මෙයා සේව් කරගෙන යන්නේ. හරි. ඒක තේරෙන්නත් නේ. එතකොට අමිත් need to submit the assignment now. හරි. ඔන්න දැන් මෙයා වැඩ කරගෙන ගියා. දැන් අවසානට සබ්මිට් කරන දවස ඇවිල්ලා තියෙනවා. හරි. ඒ සබ්මිට් කරන දවස ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට බලනකොට ඒ latest file එකේ ඒ කියන්නේ numbers.py කියන එකේ serious error එකක් එනවා. හරි. එතකොට දැන් අමිත්ට මොකද කරන්න පුළුවන්? හරි. අමිත්ට පුළුවන් සබ්මිට් කරන්න numbers.10py. ඒ කියන්නේ අපි දැන් 11 වෙනි දවසේ ඉන්නේ හින්දා මේ අපිට 11 වෙනි දවසේ තියෙන එක තමයි numbers.py කියන එක. හරි. ඒක හින්දා ඒක error එකක් තියෙන හින්දා අපි numbers.10py කියන එක තමයි සබ්මිට් කරන්න යන්නේ. හරි. අමිත්ට පුළුවන් ඒ දේ කරන්න. හරි. ඒතකොට කියනවා what if the most recent version numbers.py කියන එක තමයි latest version එක has some good changes too. ඒ කියන්නේ numbers.10py එකට වඩා ගොඩක් හොඳ changes ටිකක් තියෙනවලු numbers.py එකේ. කියන්නේ latest එකේ. එතකොට අමිට මොකද්ද කරන්න පුළුවන් කියලා. හරි. එතකොට අමිට පුළුවන් compare numbers10.py and numbers.py. ඒ කියන්නේ latest එකයි අර latest එකට කලින් එකයි ඒ කියන්නේ error එක තිබ්බ එක තමයි numbers.py කියන්නේ. මේ latest එකත් ඒක. එතකොට ඊට කලින් එක තමයි numbers.10py. ඔය දෙක compare කරලා අර numbers.py තියෙන එකේ තියෙන
අර good parts ටික කියන්නේ හොඳ වැදගත් ටික අපිට පුළුවන් numbers.10 කියන එකට copy කරන්න. හරි. ඊට පස්සේ කියනවා ඊට පස්සේ replace the numbers.py with the modified py. ඒ කියන්නේ අපිට replace කරන්න පුළුවන් ඊට පස්සේ numbers.py එක අර විදිහට මේ අර අලුතෙන් හදාගත්ත ෆයිල් එක. හරි. ඒ numbers.10 py එක. හරි. ඒක තමයි solution එක. හරි. The assignment was submitted. Now Amit need to keep this numbers.py and all its previous version of the future submission too. ඒ කියන්නේ ඉස්සරහා submissions වලට මෙයාට මේවා ටික save කරලා තියාගන්න ඕනලු. මේ ඒ කියන්නේ අර කලින් කරපු මේ ඔක්කොම versions ටිකයි latest එකයි ඔක්කොම ටික. හරි. However Amit has ඒ කියන්නේ එයා හිතන්න මොකක් හරි දෙයක් හින්දා අමිත්ගේ ලැප්ටොප් එකේ එයාගේ හાર્ඩ් එක ෆේල් වෙනවා. හරි. එතකොට මොකද කරන්නේ? එතකොට අර එයාගේ අසයින්මන්ට් එකට හදාගත්ත එයාගේ ෆයිල්ස් ඔක්කොම ටික නැතුව යනවා. හරි. ඒ වගේ දෙයක් වෙන එක නවත්තන්න මොකද්ද කරන්න පුළුවන්? මේ දෙය කියලා අහනවා. ඒකට පුළුවන් අපිට cloud storage එක save කරන්න. අර හදපු ෆයිල්ස් ඔක්කොම cloud storage එක save කරලා තිබ්බනම් මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. OneDrive එකක් හරි Google Drive එකයි දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. right? what are the හරි. එහෙම කරන එකේ වාසි මොනවද? හරි. all the versions are safely stored. හරි. ඕනේ හැම version එකක්ම මේ safely stored වෙනවා cloud එක save කරන්න. ඒ වගේම අපිට ඕනෙම තැනක ඉඳන් ඒ දේවල් මේ access කරන්න පුළුවන් වෙනවා. හරි. ඒ දෙවම වාසි. එතකොට අවාසි. හිතන්න අපි ලැප්ටොප් එකේ සේව් කරලා තියෙන එකයි ලැප්ටොප් එකේ සේව් කරනවා අලුතෙන් අර නමින් එක. හරි. numbers.py කියන එකෙන්. ඒක cloud එකේ තියෙන. හරි. cloud එකේ තියෙන numbers.py එක. බැරි වෙලාවත් හිතන්න ওই දෙක sync වෙලා වෙන ෆයිල් එකක් බැරි වෙලාවත් මේ ෆයිල් එක හැදුනොත් එහෙම cloud එකේ තියෙන එකත් එක්ක වෙනස් වෙලා cloud එකේ තියෙන එක හැදුනොත් එහෙම වැඩක්ම නැති එකක් විදියට මොකද වෙන්නේ? එහෙම වුණොත් ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ බැරි වෙලාවත් හිතන්න ලැප්ටොප් එකේ තියෙන එකයි cloud එකේ තියෙන එකයි sync වෙලා මේ රීප්ලේස් වෙලා මොකක් හරි රිස්ක් එකක් තියෙන්න පුළුවන් ඒ වගේ දෙයක් වෙනසක් වුණොත්. හරි. assignment එකට. ඒකට මොකද්ද කරන්න පුළුවන්? ඒ වගේ දේවල් වලට තමයි අපි version controls පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ එතකොට ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. හරි. ඒ වගේ ප්‍රශ්නයක් විසඳගන්නේ කොහොමද කියලා බලමු. හරි. all in all Amit now has a working version control system. හරි. his system ඒ කියන්නේ අමිට්ටම කියලා version control එක හදාගන්න. revert to a past version. ඒ කියන්නේ revert කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කලින් version එකට යන්න පුළුවන්. revert කරන්න පුළුවන්. يعني revert කරනවා කියන්නේ දැන් latest එක නෙමෙයි ඊට කලින් එකට revert කරන්න පුළුවන්. හරි. මේ ඒ කියන්නේ latest එකට නෙමෙයි ඊට කලින් එකටම නෙමෙයි මොකක් හරි අපිට මේ past version එක මේ revert වෙන්න පුළුවන්. හරි. අනිත් එක තමයි compare කියන්නේ අපිට versions දෙකක් අපි save කරපු file වල versions දෙකක් compare කරන්න පුළුවන්. හරි. මේකේ මොනවද අලුතෙන් තියෙන්නේ මේකේ මොනවද නැත්තේ ඒ ටික compare කරන්න. push. ඒ කියන්නේ අපේ තියෙන changes ටික අපි කරපු දේවල් ටික අපිට පුළුවන් remote location එක තියෙන cloud එකකට මේ push කරන්න. හරි. එතකොට ආයෙ පුළුවන් pull. ඒ කියන්නේ ඕනෙම වෙලාවක ඕනම තැනක ඉඳන් අර remote cloud එකේ තියෙන එක අපිට pull කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ merge කියන්නේ versions දෙකක්. ඒ කියන්නේ different versions of files. ඒ කියන්නේ file එකක් දෙකක් හෝ කිහිපයක්. හරි. ඒ files කීපයක් එකතු කරලා files කීපයක් merge කරන්න පුළුවන් අපිට. merge කරලා එක file එකක් හදාගන්න පුළුවන්. හරි. එතකොට now දැන් මේ කතාවේදී කියනවා අර අමිත් කියන කෙනා එක්ක එකතු වෙනවලු එයත් එක්ක බිනේෂ් කියලා එකේ. හරි. ඒ කියන්නේ මේ ඒ දෙන්න group project එකක් කරන්නලු යන්නේ. හරි. එතකොට ඒ දෙන්න group project එකක් කරනකොට මේ දෙන්න කොහොමද වැඩ කරන්න කියලා දැන් මේ collaboration ගැන කියන්නේ. ඒ කියන්නේ එක්කෙනෙකුට වඩා ඉන්නකොට මේ කොහොමද වැඩ ගන්න version control එක. version control එක කියන්නේ මේක දැන් manually හදාගත්ත version control එකනේ. හරි. It is more important than even the follow strict discipline when using the Amit system version control in as the open other people in node. ඒ කියන්නේ අමිත්ගේ version control එකට දැන් එක්කෙනෙකුට වඩා ඒ කියන්නේ අමිත්ට වඩා තව එක්කෙනෙක් මේව වෙනකොට දෙන්නට තියාගන්න වෙනවා strict disciplines. ඒ කියන්නේ හිතන්න
naming can name that meaning however just focusing on naming the file correctly. ඒ කියන්නේ දෙන්නෙක් කරනකොට දැන් ඔය ෆයිල් නේම් කරන එකේම දෙන්නට හරියට කතා වෙලා එක විදියක් හදා ගන්න වෙනවා. නැත්තම් ඒ කියන්නේ රීරයිට් වෙන එක නවත්ත ගන්න. ඒ වගේ ප්‍රශ්න එනවා. Just seeing the file will not give each developer high level idea about what each other is doing. ඒ කියන්නේ නිකම් ෆයිල් එක ඒ කියන්නේ ඊට පස්සේ ෆයිල් එක බැලුමට මේ ඩිවලොපර්ට අඳුරගන්න බැරි වෙනවා. I mean high level idea එකක් ගන්න බැරි වෙනවා කවුද මේ කොටස කරේ? මේ කොටස කරේ කවුද? එහෙම කියලා අර වෙනස් අයිඩියා එකක් ගන්න බැරුව යනවා. හරි? ඒ වගේ ප්‍රශ්න තියෙනවා මේ දෙන්නෙක් එකතු වෙලා අර ඒ වගේ version control එකක් එක්ක වැඩ කරනකොට. හරිද? ඒකට මොකද්ද solution? ඒකට පුළුවන් අපිට log file එකක් තියාගන්න. right? log file එකේ මොනවද තියෙන්නේ? who, what, when. ওই තුන තමයි log file එක තියෙන්නේ. who කියන්නේ කවුද කරේ? what මොකද්ද කරේ? when කවද්ද කරේ? log file එක තියෙන ওই තුන. හරි? මේ තියෙන්නේ log file එක. මේ හොඳට මතක තියාගන්න. දැන් අර අපි කලින් ඔක්කොම කරේ version control එක manually කරන්නේ. හොඳේ තාම manually කරන්නේ අපි තාම version control system වලට ගිහින් නැහැ. හරි? එතකොට මේ තියෙන version control එකක් මේ manually කරලා තියෙන විදිහ. හරි? date එක තියෙන්න ඕන. කවද්ද කරේ කියන එක. date එක time එක. හරි? කවුද කරේ? කරපු වෙනස්කම් පොඩි description එකක් තියෙනවා. මේක තමයි log file එක කියන්නේ. හරි? කරපු කෙනයි කරපු වෙලාවයි කරපු description එක. ඒ කියන්නේ මොනවද කරේ කියන එකයි description එකක් තියෙනවා. හරි? එතකොට ඒ විදිහේ log file එකක් තියාගත්තොත් දැන් අමිත්ගේ ප්‍රශ්නේ විසඳෙනවද? ඔව්නේ. ඒ කියන්නේ අර කලින් ප්‍රශ්නේ තිබ්බේ හරි විදිහට rename කරන්නේ නැත්නම් එතකොට කවුද මොන කොටස කරේ නැත්නම් ඒ කියන්නේ කවුද ඒ කොටස කරේ කියලා හොයාගන්න බැරි ප්‍රශ්නේ. ඒ වගේ ප්‍රශ්නට තියෙන්නේ. හරිද? අන්න ඒ ප්‍රශ්නේ විසඳෙනවා මේ වගේ log file එකක් තියාගත්තාම. කවුද කොයි වෙලේ කරේ අනම්මන විස්තර ටික දැනගත්ත හැකි. හැබැයි දැන් මේ log file එකක් තියාගත්තා කියලා system එක follow කරගෙන යන එක ලේසිද? නෑනේ. මොකද දැනුත් ඊට වඩා අර දැන් එක්කෙනෙකුට වඩා ඒ කියන්නේ දෙන්නේ තුන් දෙනෙක් ওই සිස්ටම් එකේ වැඩ කරනකොට මැනුවල්ලි කරන්න වෙන්නේ. log file එක හදන්න වෙන්නේ මැනුවල්. ඒ හැමදේම කරනකොට අර ස්පෙસિෆික් රූල්ස් ටිකක් තියාගන්න වෙනවා. මොකද ඒක හරි අමාරුයි මේ කරගෙන යන්න. හරිද? as the number of user system is increase. ඔයා හිතන්න දැන්ට දෙන්නයි ඉන්නේ. එතකොට ඔක තව පහසු කිමු. ඔයා හිතන්න නම්බර් 10ක් 12ක් හිටියා. එතකොට කොහොමද කරන්නේ? අන්න ඒ ප්‍රශ්නේ විසඳන්න තමයි දැන් යන්නේ. හරිද? දැන් මේ බැරි වෙලාවත් දැන් අර දැන් හිතන්න මේ කොටසට ආයන්නේ මම මේ සිස්ටම් එකම අවුල් වෙන්න පුළුවන් බැරි වෙලාවත් මේ ඒ හරි විදිහට රූල්ස් පාවිච්චි කරලා කරේ නැත්නම් ඒතර කට්ටිය වැඩි වෙනකොට මේ වෙන්න තියෙන අවදානම වැඩි. මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න තියෙන අවදානම වැඩි. හරි? මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒ සිස්ටම් එක වැඩ කරන එක පිළිවෙලට වෙන්නේ නැති එකයි තියෙන්නේ. ඒ කියන්නේ රූල්ස් ගොඩක් පාවිච්චි කරගෙන යන්න ඕනේ. ඒකට තියෙන කරන්න තියෙන දේ තමයි මේ සිස්ටම් එක ඔටෝමේටඩ් කරන එක. හරි? ඒ කියන්නේ it's good system but the management of the system should not be given to the users. ඒ කියන්නේ අර මැනේජ් කරන එක, ඒ කියන්නේ log file එකේම හදන එක දෙන්න හොඳ නෑ users ලට. හරි? එතකොට තමයි ඔයගේ mistakes වෙන්න පුළුවන්. ඒක it should be automated. ඒක automated වෙනවා නම් මේ සිස්ටම් එක ඇත්තටම ගොඩක් හොඳ සිස්ටම් එකක්. හරි? ඒ වගේ සිස්ටම් ඔටෝමේටඩ් සිස්ටම් already තියෙනවද? ඔව්. ඒවට තමයි මේ අපි කතා කරන version control systems කියන්නේ. JIT. දැන් තමයි අපි version control system ගැන කතා කරන්න ගන්නේ. ඔච්චර වෙලා අපි කතා කරේ manually දෙක ගැන. manually version control කරන විදිහ ගැන. හරි? JIT SVN Mercurial මන් දන්න මේක කොහොමද ප්‍රොනවුන්ස් කරන්න කියලා. හරි? මේවා version controls. හරි? හරි. දැන් මෙතන කතාව වෙන්නේ version controls වල ඉතිහාසය ගැන. මේවා නම් අහන්න ගන්න නැහැ. කියන්නත් බෑ. හරි. මේ version controls වල පළවෙනි version පළවෙනි generation එක. හරි. පළවෙනි generation එක ගැන තමයි මෙතන කතාව වෙන්නේ. හරි. ඒ පළවෙනි version එකට version මොකක්ද generation එකට කියනවා local version control system කියලා. හරි. local version control system කියලා කියන්නේ
පළවෙනි ජෙනරේෂන් එක. හරි. ඒකේ තියෙන මේ ලක්ෂණ ටිකක් බලමු. හරි. Local VCS were invented to track the changes individual file. හරි. හරි. මේක local version control. හරි. local version control කියන්නේ මේකේ remote එක නෑ කියන්නේ මේක කරන්න පුළුවන් individually විතරයි. individual files වලට විතරයි. individual files වල track කරන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ එක්කෙනෙකුට තමන්ගේ ඒවා ටික පාවිච්චි කරගෙන මේවා කරගෙන යන්න පුළුවන්. ඔක local තමයි තියෙන්නේ. හරි. මේක collaborate ඒ කියන්නේ team large team වලට වැඩ කරගෙන යන්න බෑ. මොකද මේක local version control system එක. හරි. right. හරි. එතකොට අපි යමු second generation එකට. second generation එකට තමයි second generation එකට කියනවා second generation එකට කියනවා centralized version control system. හරි. centralized version control system වල ලක්ෂණ ටික දැන් බලමු. හරි. හරි. මේකේ centralized repository එකක් තියෙනවා. ඒ කියන්නේ centralized repository එකක් කියන්නේ මේ එක repo එකක් තියෙනවා ඒක centralized. හරි. මේ centralized repository එක කවුරු හරි එක center ඒ කියන්නේ කවුරු හරි මැද්දේ ඉඳගෙන එයා ඒක manage කරගන්න ඕනේ. හරි. ඒක manually කරන්න ඕනේ. හරි. ඒ කියන්නේ within a central authority is required to maintain the centralized repository. හරි. ඔන්න ඕක මැනුවලි කරන්න වෙන එක්කෙනෙකුට කවුරු හරි එක්කෙනෙකුට කරන්න වෙනවා මේක. හරි. මේ centralized version control. ඒ කියන්නේ second generation එකේ VCS. හරිද? මේක තමයි මෙතන කියවෙන වැදගත් දේ. network access ඕන කියන එකත් මේකේ විශේෂ දෙයක්. හරි. ඊට පස්සේ අපි යනවා version controls වල third generation එක. ඒකට තමයි distributed version control system කියන්නේ. මේවා තමයි අපි මේ දැන් පාවිච්චි වෙන එක. හරි. මේක third generation එක. third generation එක කියන්නේ distributed version control system. හරි. එතකොට මේකේ the earlier centralized version control required the central authority maintain the centralized repository. අපි කලින් එකේදී කිව්වනේ centralized repository එකක් තියෙනවා ඒක maintain කරන්න මේ කවුරු හරි එක්කෙනෙක් මේව කරන්න ඕනේ කියලා. එහෙම authority එකක් මේ කියන්නේ එහෙම එක්කෙනෙක් මේකට ඕනේ නැහැ. හරි. මේවා open source project. ඒ කියන්නේ මේක open source project එක මේකට කවුරුවත් මේ අර centralized repository එක manage කරන්න ඕනේ නැහැ. හරි. එතකොට මේ version controller distribution have a peer-to-peer approach to version controlling. peer-to-peer version control approach එකක් තමයි තියෙන්නේ distributed version control වල. right. peer-to-peer කියන්නේ දැන් අර අපි කලින් කතා කරේ මේ මැද ඉන්නවා කියලා මේ අර කලින් එකේ මේ කලින් ඒ කියන්නේ මේ centralized version control එකේ මැද authority එකක් තියෙන්න ඕනේ කියලා මේක control කරන්න මේ centralized repository එක මේකේ එහෙම කෙනෙක් නැහැ. ඒකයි peer to peer කියන්නේ. ඒ කියන්නේ අතර මැද වෙන කවුරුත් නැති එක තමයි peer to peer කියන්නේ. හරි. එතකොට හරි. දැන් අපි මේ දැන් මේ ඒ වගේ distributed දැන්ට පාවිච්චි වෙන මේ version control system එක තමයි අපි කතා කරන්නේ JIT කියලා. හරි. distributed version control system එක. ඒ කියන්නේ third generation එකේ. හරි. අපි දැන් මෙතන ඉඳන් කතා කරන්නේ JIT ගැන. හරි. මේකේ කියනවා Linux kernel එක හදන්න මේ හදද්දිලු මේ version control එක මේ design කරේ. හරිද? ඒක තමයි මෙතන කියන්නේ. මේ ඒක නම් අහන්න ගන්න. Git supports non-linear development. non-linear development කියන්නේ මේ ඒ කියන්නේ අපේ development එක linear වෙන්න ඕනේ. ඒ කියන්නේ රේඛාවක් විදිහට පිළිවෙලකට යන්න ඕනේ. කාට හරි පුළුවන් බ්‍රාන්ච් එකක් හදන්න බ්‍රාන්ච් එකක් හදලා මේ එයාගේ changes ටික කරලා දැම්මා. හරි. එහෙම branches parallel branches ගොඩක් හදාගෙන වැඩ කරන්න පුළුවන් එක තමයි non-linear development කියන්නේ. අපි හැමෝම මේ main එකේම වැඩ කරන්න ඕන කියලා ගන්නෑ. يعني
එකනෙක් ඉවර වෙලා එකනෙක් කරන්න ඕන කියලා ගන්න බ්‍රාන්චස් හදලා මේ තමන්ගේ චේන්ජස් ටික කරලා දාන්න පුළුවන්. හරි. මේන එකම නෙමෙයි. ඒ කියන්නේ අර බ්‍රාන්චස් හදලා කරන්න පුළුවන්. එක්කෙනෙක් කරලා ඉවරනකන් ඉන්න ඕනේ අනිත් එක්කන කරන්න. හරි. මේ ඒක තමයි මේ ජිට් සපෝට් කරනවා කියන්නේ non linear development වලට. right. ඊට පස්සේ ජිට් basic concept. හරි. මෙතනට එනවා right. මෙතන මේක බලන්න. as mentioned git git වල කියන git වල centralized repository එකක් නැහැ. හරි. එතකොට it can work in somewhat centralized manner which we will see. Every users maintain local repository. හරි. ඒ කියන්නේ හැම user කෙනෙක්ම centralized repository එකට අමතරව local repository එකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි ඔය කියන්නේ අපි local එක කියන්නේ ඒ කියන්නේ local එක අපි අපේ repo එකක් වෙනම තියෙනවා. හරි. ඒ කියන්නේ local repository එක. හරි. when they starting out they will obtain this local repository. එතකොට අපි හිතන්නකෝ අපි මොකක් හරි repository එකට මොකක් හරි project එකකට එනකොට කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි from another user ඒ කියන්නේ repository එක වෙන කෙනෙක්ගෙන් clone කරගන්න පුළුවන්. වෙන කෙනෙක්ගෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට නැත්නම් they may clone it from the centralized location. ඒ කියන්නේ centralized location එකෙන් clone කරලා පාවිච්චි කරන්න පුළුවන්. They may even initialize a brand new repository from scratch. නැත්තම් යාට අලුතෙන්ම repository එකක් හදලා පටන් ගන්නත් පුළුවන්. හරි ඔය ක්‍රම තුන තමයි තියෙන්නේ. එක්ක වෙන user කෙනෙක්ගෙන් ගන්න ඕනේ. නැත්තම් centralized repository එකකින් ගන්න ඕනේ. නැත්තම් repo එකක් ආයෙ මුලින් ඉඳන් හදලා මේ පටන් ගන්න ඕනේ. ඔය ක්‍රම තුන තමයි මේ repository එකට මේ repository එක වැඩ ගන්න පටන් ගන්න ඕන ක්‍රම තුන. හරි. This repository will contains what others have done originally, what the users has done themselves, and even work of others as selected by the user. මේ repository එකේ තියෙනවා අර හැම විස්තරයක්ම. අර log file එකේ අපි තියෙනවා කිව්වේ. ඒ log file එකේ තියෙනවා කියපු විස්තර ඔක්කොම ටික මේකේ තියෙනවා. ඒ කියන්නේ කවුද මොනවද කරේ මේ කවද්ද කරේ ඒ විස්තර ඔක්කොම තියෙනවා. හරි. එතකොට they can commit and update their local repository without any interferences from any others. ඒ කියන්නේ අපිට local repo එකට commit කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව කාගේවත් අවසරයක්වත් කාගේවත් කැමැත්තක්වත් ඕනේ නැහැ. අපේ repo එකේ අපිට වැඩ කරගෙන යන්න පුළුවන් local repository. හරි. ඒක සාමාන්‍යයෙන් අපි ඔය commit නිකන් commit එකක් ගහන්නේ. මේ මර්ජ් කරන්න නැතුව නිකන් කමිට් එක ගහපුවම local repository එක තමයි අප්ඩේට් වෙන්නේ. හරි. එතකොට මේ local repository එක අප්ඩේට් කරන්න අපිට මේ ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක කරන්න පුළුවන්. හරි. හරි. මෙතන කියනවා git has two types of repository. local repository. ඒ කියන්නේ අර user ට ඒ කියන්නේ පාවිච්චි කරන user ට අයිති එක. හරි. remote repository. remote repository කියන්නේ a centralized location accessible always. ඒ කියන්නේ අර කියපු මේ centralized repository එක තමයි අපි remote repository කියලා හඳුන්වන්නේ. right. එතකොට a single source of truth. ඒ single source of truth කියන්නේ මේක තමයි main එක. ඒක කියන්නේ හරිද? A user will push their new updates to the repository so those can be shared with others as well. හරි. ඒ කියන්නේ repository එකට මේ user ට repository එකට push කරලා ඒක අනිත් usersලා එක්ක share කරගන්න පුළුවන්. The users will pull new updates from the others from this repository. ඒ කියන්නේ remote repository එකට අපිට මේ push කරන්න පුළුවන් වගේම අනිත් usersලාට ඒක pull කරගෙන බලන්නත් පුළුවන්. ඒක අර අපි GitHub එකේ කරන දේ තමයි. හරි. remote repository එක centralized repository එකට අපිට push කරන්නත් පුළුවන්. අනිත් usersලාට ඒ ටික අරගෙන බලන්නත් පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් අනිත් usersලා කරපු ටික pull කරගෙන බලන්න. හරි. Why do we need remote repository? Scenario discussion. The problem with the distributed version control in which project is the right project when the multiple version of project exists. ඒ කියන්නේ remote repository එකක් අපිට ඕනේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ තමයි
අපිට දැනගන්නේ කොහොමද මොන රෙපෝසිටරි එකද හරිම කියලා. හරි. හරිම රෙපෝසිටරි එක තමයි හැම වෙලෙම රිමෝට් රෙපෝසිටරි එක. කියන්නේ අපි කියන විදිහට කියන්නේ මේන් එකනේ. මේ මේන් එක තමයි හැම වෙලෙම හරි එක. ඒක අර ඒක හරියටම මේ වෙන් කරලා තියාගන්න ඕනේ හින්දා තමයි රිමෝට් රෙපෝසිටරි එකක් අපි පාවිච්චි කරන්නේ. හරි. solution remote repository as a single source of truth. මේ අපිට සිංගල් රිසෝස් එක හරිම ප්‍රජෙක්් එක විදිහට මේ රෙපෝස්ටික විදිහට පාවිච්චි කරන්න ඕන හිද තමයි මේ රිමෝට්ික පාවිච්චි කරන්නේ මේ සිංගල් සෝස් of truth. එකන ඒක තමයි හරිම එක. හරි ජිට් එකයි ජිට්ටබ් එකයි කියන දෙක මේ ඒක ඔලු තියාගන්න මේ ජිට් එකයි ජිට්ටබ් එක කියන දෙක. හරි හරි මෙතන ඩිස්ක්‍රයිබ් කරනවා ජිට් කන්සෙප්ට් එක. හරි මේ තියෙන්නේ අපි වැඩ කරන වර්ක් ස්ටේෂන් එක. හරි මේකට තමයි ලෝකල් රෙපෝස්ට්‍රී කියන්නේ. අපි කමිට් කරන්නේ මේකට තමයි. හරි ඒ කියන්නේ ලෝකල් රෙපෝස්ට්‍රී එකට. මේ ඉන්නේ අනිත් යූසර්. හරි එයාගේ ලෝකල් රෙපෝස්ට්‍රී එක තමයි මේ. මේ ඉන්නේ අනිත් යූසර්. එයාගේ ලෝකල් රෙපෝස්ට්‍රී එක තමයි මේක. හරිද? මේක තමයි මේ සෙන්ට්‍රලයිස්ඩ් රෙපෝස්ට්‍රී. මේකට තමයි පුෂ් කරන්න පුල් කරන්න අපි මේ අපේ රෙපෝ එකේ ඉඳන් ඉගැන අපේ ලෝක රෙපෝ එක ඉඳම් මේ සෙන්ට්‍රල් රෙපෝස්ට්‍රී එකට පුෂ් කරන්න පුළුවන් පුල් කරන්න පුළුවන්. හරි මේක තමයි මේ ඩිස්ට්‍රිබියුටඩ් version control system JIT එකේ. හරි හරි JIT work on commits. commits වලින් තමයි JIT එක වැඩ ගන්න. හරි a commit is very simple simply a snapshot of all changes local repository. හරි ඒ කියන්නේ කමිට් එකක් කියන්නේ අපි දැන්ට වැඩ කරගෙන ඉන්න ලෝක රෙපෝස්ට්‍රී එකේ දැන්ට වැඩ කර ඉන්න එකේ මේ ස්නැප්ෂොට් එකක්. ඉගෙන සම්පූර්ණයෙන් දැන්ට වැඩ කර ඉන්න එකේ ස්නැප්ෂොට් එකක් තමයි මේ කමිට් එක. හරි හරි each commit has unique ID commit ID. හැම කමිට් එකකම තියෙනවා කමිට් ID එක. හරිද? කමිට් ID එක හැම වෙලෙම යුනික්. හරිද? ඒක හැදෙන්නේ SHA-I hash එක. ඒක සමහරට හයි SHA-I hash එකකින් තමයි commit ID එක හැදෙන්නේ. හරිද? එතකොට a most recent commit called head. most recent commit එකට තමයි head එක කියන්නේ. හරිද? ඒක මතක තියාගන්න. most correctly it refer to the currently checkout branch last commit. latest commit. ඒ කියන්නේ අපි අවසානට වැඩ කර ඉන්න එකේ latest commit එක තමයි head කියන්නේ. හරි for now we will only deal with the main. අපි දැන් මේ කතා කරගෙන යනගේ main එක ගැන තමයි main branch එක ගැන තමයි වැඩි කතා කරන්නේ. We will extensively deal with the commit ID for the many operations on Git. ඒ ගැන පස්සේ කතා කරමු කියනවා මේ අපි commit ID එකත් එක්ක තමයි කරන ගොඩක් operations කරන්නේ. right මේ තියෙන Git concepts add එකේ මොකද කරන්න පුළුවන් add එකෙන් පුළුවන් add කරන්න පුළුවන් අපිට add new file to the local repo. හරි working directory එකේ ඉඳන් අපිට මේ add කරන්න පුළුවන් මේක. හරි do the required changes to the file. හරි ඒ කියන්නේ ෆයිල් එකේ required changes ටික අපිට මේ add කරන්න පුළුවන්. හරි මේකින් ස්ටේජිං ඒරියා එකෙන් අපි ලෝකල් රෙපෝ එකට තමයි දාන්නේ. හරි මේ ස්ටේජිං ඒරියා කියන එක මේ වැඩි හිතන්නවා ඒක මම YouTube එකේ දාලා එහෙම ලොකුවට තිබෙන්නේ. හරි මේ git add එක කියන්නේ git add කරපුවාම අර අපේ ස්ටේජිං ඒරියා එක කියන්නේ අපි කියන්නේ අපේ රෙපෝ එකටත් නොයා අර මැද අපි කියන්නේ යවන්න කලින් පැක් කරලා තියෙනවා වගේ හිතන්නකො. අපි බට් ටිකක් අපි working directory එකේ ඉඳන් ලෝකල් රෙපෝ එකට යවනවා. ඒ යවන්න කලින් යවන්න ඔක්කොම ලෑස්ති කරලා පැක් කරලා තියෙනවා. git add dot ගහලා කරන්නේ ඒක තමයි. හරි ඊට පස්සේ git commit එකෙන් තමයි local repo එකට යන්නේ. git push කරපුවම තමයි remote repo එකට යන්නේ. git pull කරන්නේ local repo එකේ තියෙන දේවල් අපේ එකට ගන්න. හරි එතකොට git checkout පාවිච්චි කරන්නේ branch එක මාරු කරන්න. හරි I කියන්නේ git checkout පාවිච්චි කරලා අපිට පුළුවන් branch එක මාරු කරන්න. ඒ කියන්නේ අපි දැන් වැඩ කරන branch එක මාරු කරන්න. හරි git merge එක
ජිට් මර්ජ් එක පාවිච්චි කරන්නේ මේ ෆයිල් ඒ කියන්නේ මේ රෙපෝස්ටරි දෙකක් හරි රෙපෝස්ටරි දෙකක් මර්ජ් කරන්න. තියෙන චේන්ජස් ටික මේ මර්ජ් කරන්න. හරි. හරි. එතකොට හරි මෙතන අපි කරපුවා ටික බලන්නේ මේ version control එක කරන්න පුළුවන් දේවල් ටික තියෙන මෙතන. හරි. revert to the past. ඒ කියන්නේ අපිට past version එකකට මේ switch වෙන්න පුළුවන් වෙනවා. ඒක තමයි revert කියන්නේ ඒකට. හරි. එතකොට full changes. අපේ changes ඕනම තැනක ඉඳන් මේ මේ මගරන මේක. හරි. compare and merge. compare and merge කියන්නේ අපිට version දෙකක තියෙන ෆයිල් දෙකක දේවල් කම්පෙයාර් කරලා ඒ ෆයිල් versions දෙක merge කරන්න පුළුවන් වෙනවා. හරිද? අනිත් එක තමයි full changes. ඕනම තැනක ඉඳන් changes ටික අපි කරපු ලෝකල් එකේ කරපු changes ටික remote මේ remote එකට, ඒ කියන්නේ centralized මේ version control එකට මේ centralized repository එකට දාන්න පුළුවන් වෙනවා. right? push push changes කියන්නේ sorry මාරුන හොඳේ. pull කියන්නේ අපිට මේ රිමෝට් රෙපෝස්ටරි සෙන්ට්‍රල් රෙපෝස්ටරි එකේ තියෙන එක අපිට පුල් කරලා ගන්න පුළුවන් වෙනවා අපි එකට. පුෂ් කියන්නේ අපේ එකේ තියෙන දේවල් ඕන තැනක ඉඳන් මේ සෙන්ට්‍රල් රෙපෝස්ටරි එකට හරි දාන්න පුළුවන් වෙනවා. right? use the log file, keep track of it. ඒ කියන්නේ අපි කරන දේවල්, ඒ කියන්නේ users ලා කරන දේවල්, ඒ කියන්නේ developers-ලා මේ රෙපෝස්ටරි එකේ කරන දේවල් වල log file එකක් keep කරන්න ඕන. දිගට. හරි. ඒ ටික මේ ජිට් වල තියෙන මේවා ටික තමයි අර කලින් මේ කතා කරපු ටිකමයි තියෙන්නේ. රිවර්ට් එක ජිට් රිවර්ට් ගන්නෙ compare and merge එක ෆයිල් රෙපෝස්ටරි දෙකක් කම්පෙයාර් කරලා මේ මර්ජ් කරන්න පුළුවන් වෙන්න ඕනේ. push and pull අපිට තියෙන ඒවල් දාන්න පුළුවන් වෙනවා නේ, අපිට ඒක ගන්න පුළුවන් වෙනවා. Git has many ways to automatically keep the track all the Git status අනුමාන තියෙනවා. මේ Git status එහෙම කියන්නේ අර අපේ මේ Git status ගහුවම අර අපේ commit වෙච්ච ඒවා commit නොවෙච්ච ඒවා අනුමාන ටික පෙන්නන්නේ. මේ ඒක ඔය ටික Git log එකෙන් අපිට පුළුවන් අර මේවා ටික බලන්න log එක එහෙම බලන්න. හරි. log file එක බලන්න පුළුවන් Git log එක. හරි. එතකොට මේ ඊළඟ ලෙක්චර් එක right දාන්න.